මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කැල්ලෝගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට අඟල්ලෝ ටිකට අපේ ෆ්‍රෙන්ඩ්ස් නේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. මයි ෆේවරිට්. දන්නවනේ. හරි. මං ඉක්මනට අරන් එන්න. එලකිරි. කවුද බං උඹ? 16. 16 නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? කවුද? පාණ්ඩු කාබේ. දසිව් මූ මේසන් බාස් කෙනෙක්ද මම මේ සවුලක කෑම කියනවානේ. ඒකනේ. කණ්ඩ මේස නැති දෙයක් දන්නේ. ඈ? මල් කැල්ලෝගේ නේ. ආතල්නේ මේ ප්‍රෑන්ක් එකක් කරමු. රෙකෝඩ් කරා. යපම් මනි. වීඩියෝ කරමු. අයියෝ. කවුද මේ ජෝක් දාන්නේ? කවුද මේ කැම කැදුවේ? ඔය එන්න මේ කැම කැදපු චෙප් මෙතනට. ප්ලීස් කම්. කවුද මේ කැම කැදපු චෙප්? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑමේ හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ මේන්න තමුසෙද මේ කෑම කැදුවේ? මමනේ සෑම් සර්. උඹත් මොනවද මේ හදලා තියෙන්නේ? වෙල් කක්මුට්ටෝ. පත පණු. එහෙමද මේ? මෙව කන්න පුළුවන් මිනිස්සු. නෑ. දකලුව මල්ලි කරේ. අල ජෝගි දානවනේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න ගියේ. චෙෆ් ගේ කනට ගැහුවේ අයි. මම ආයේ ප්ලේස් එකට බැහැලා ඉවරයි. මට ආයේ ෆොරන් කෙනෙක්වත් අරන් එතනට යන්න වෙන්නේ නැහැ. මම විනාසයි. ෂේ. මං හිතුවේ අයියේ වෙල් කක්මුට්ටෝ ගෙනල්ලා බැදලා කියලානේ අයියේ. වෙල් කක්මුට්ටෝ මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියන්නේ? බල අප්ඩේට් නැහැ. බල සෝෂල් නැහැ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. බූරුවා. අයියේ